දවසක් අදත් මම වීඩියෝ අප්ඩේට් එකක් ගෙනවා BTC මාකට් එක ගැන. මුලින්ම මම කතා කරන්නම් ඊයේ දවසේ මාකට් එක කියපු විදිහටම දෙයක්ම සිද්ධ වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි. මෙහෙමයි ඊයේ කිව්වා හොරන්ට මේ තියෙන ඊයේ ගෙන අපු වීඩියෝ එක ඇනලයිස් එකේ විදිහම තාම අපි එක්ස්පෙක්ට් කරා මාකට් එක තිබ්බදනින් මෙන්න මේ හයිය ගලවන්න තු මාකට් ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා. නමුත් ගොඩක්ම මෙන්න මේ වික් එකක් තියෙනවා. අන්න ඒ වික් එක ෆිල් කරලා ඒවි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මෙන්න මේ කැන්ඩල් එකනොත් ඒ වික් එක මේ වීක්ලි chart එක ඒ කැන්ඩල් මෙන්න මේ ලොකු මෙන්න මේ බලන්න ලොකු වික් එකක් තියෙන මෙන්න මේ කැන්ඩල් එක ෆිල් කරලා නැති නිසා ඒක ෆිල් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ විදිහම අද මෙන්න මේ දිනේ මේ ඩේලි chart එක හා සමානයි මේ වීක්ලි chart එක. මොකද අද ෆස්ට් ඩේ එක නිසා මාකට් එක අන්නේ වික් එක අරගෙන තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ තුන්වෙනි කියන්නේ ගිය සතියේ නෙමෙයි ඊට ඉස්සෙල් සතියේ වික් එක ෆිල් කරලා තියෙනවා. හරිද? එතකොට ගිය සතියේ වික් එක කියන්නේ ඊයේ ඉරිදායෙන් ඉවර වෙච්ච මෙන්න මේ කැන්ඩල් එක වත් කැන්ඩල් බොඩි එකකින් ක්ලෝස් කරලා නැහැ. ඉතින් මේක උදේ වෙද්දි ඒ කියන්නේ උදේ වෙද්දි එහෙම වෙලා තියෙන වෙරි කමක් නැහැ. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්නේ අඟහරුවාදා දවසේ උදේ තමයි මේක YouTube එකට අප්ලෝඩ් වෙන්නේ. එතකොට හදිසියෙ හරි මෙන්න මේ කැන්ඩල් එක මෙන්න මේ හයි එක මෙන්න මේක ඊරින් ලකුණු කරලා තියෙන්නේ. අන්න එතන කැන්ඩල් බොඩි එකකින් පවර්ෆුල් විදියට මේ කැන්ඩල් එක ක්ලෝස් වුණොත් එහෙම මෙන්න මේ කාරණාව ඉන්වැලිඩේට් වෙනවා. එතකොට ඔයාට ඊට පස්සේ එන පුල් බෑක් එකකින් නැමෙත ෂෝට් ටර්ම් අප් මූව්මන්ට් එකක් දෙක ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ලෙවල් එක මෙන්න මේ හොඳ සපෝට් බෑන්ඩ් එක වෙනකන් එන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම වික් එකක් ඇවිල්ලා හරි ඔයාලට රිජෙක්ෂන් එකක් මාකට් එක දුන්නාම පෙන්නුම් කරාම මෙන්න මේ zone එකේදී ඔයාලට පුළුවන් මාකට් එකේ සෙල් ට්‍රේඩ් එකක් බලන්න. එහෙම වෙන්න බැරි කමක් නැහැ. නමුත් මම හිතනවා බෞද්ධලිකව ගොඩක් දුරට මෙන්න මේ කැන්ඩල් එක මේ විදිහටම මෙන්න මේක බ්‍රේක් කරන්නේ නැතුව කැන්ඩල් බොඩි එකකින් මාකට් එක අද දවසේ ඉවර වෙයි කියලා අද ඩේලි කැන්ඩල් එක. හරිද? එහෙම සිද්ධ වුණොත් මාකට් එක ගොඩක් දුරට සෙල් වෙන්න අවස්ථාව ඉතාමත් වැඩි. ඔයාලා සෙල් ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔයාලා කරන්න ඕන මෙන්න මේ කැන්ඩල් එක මෙන්න මේ ලෝ එක. හරිද? ඔයාලට ඒක බලන්න පුළුවන් වෙන්නේ හරියටම ඩේලි chart එකට. අපි ඩේලි chart එකට යමු. රයිට් මේ තියෙන Bitcoin ඩේලි chart එක අද දවසේ තව මේ කැන්ඩල් එක ඉවර වෙන්න පැය 7යි මිනිත්තු 48ක් තියෙන පැය 8ක් වගේ තියෙනවා. ඉතින් පැය 8ක් කියන ලොකු කාලයක්. ලොකු දෙයක් මාකට් එකේ සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මාකට් එක මේ ඔක්කොම බ්‍රේක් කරලා මේක හොඳ බුලිෂ් කැන්ඩල් එකක් විදියට ප්‍රින්ට් වෙලා තියෙන පුළුවන්. එහෙම වුණොත් එහෙම ඊළඟට එන පුල් බෑක් එකේ මෙන්න මේ සපෝට් එකට ඔන්න මේ වොලියුම් මේ ලොකු වොලියුම් එක තමයි මේ යන්නේ මේ රේන්ජ් එකේ. ඒකට මෙන්න මේ නැවත වතාවක් ඔයගොල්ලන්ට මෙන්න මේ කැන්ඩල් එක මෙන්න මේක පවර්ෆුල් විදියට බ්‍රේක් වුණොත් මෙන්න මේ කැන්ඩල් එකේ මේ වික් හයි එක කැන්ඩල් බොඩි එකකින් පවර්ෆුල් විදියට ක්ලෝස් වුණොත් එහෙම ඒ කියන්නේ මෙන්න මේ විදියට මේ කැන්ඩල් එක මෙන්න මේ විදියට හොඳ පවර්ෆුල් විදියට බ්‍රේක් වෙන්න ඕන. සෙල් ප්‍රෙෂර් එකක් නැතුව වික් නැති වෙන්න චූටි වික් එකක් ඇර ලොකු වික් එකක් නැතුව හොඳ පවර්ෆුල් මෙන්න මේ පෙන්නන කැන්ඩල් එක මෙන්න මේ වගේ කැන්ඩල් එකකින්වත් ක්ලෝස් වෙන්න ඕන. හරි? මේ වගේ කැන්ඩල් එකකින්වත් ක්ලෝස් වුණොත් එහෙම ඔයගොල්ලන්ට පුළුවන් ට්‍රේඩ් එකක් ලොන්ග් ට්‍රේඩ් එකක් බලන්න ෂෝට් ටර්ම් නමුත් හරිද? යයි ස්කැල්ප් එකක් වගේ බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට මෙන්න මේ ලෙවල් ටාගට් කරලා හරිද? ගොඩක්ම මම රෙකමන්ඩ් කරන්නේ සෙල් මෙන්න මේ ලෙවල් වලින් සෙල් ට්‍රේඩ් බලන්න කියලා. හරිද? එතකොට මේ මාකට් එක එහෙම වුණොත් එහෙම යන්න පුළුවන්. මෙන්න මේ විදියට මේ කැන්ඩල් එකේ මෙන්න මේ කැන්ඩල් එක පවර්ෆුල් විදියට print වුණොත් එහෙම ගොල්ලන්ට මෙන්න මෙහෙම පොඩි බුල් බෑක් මෙන්න මේ POC එකට බුල් බෑක් එකක් වෙලා නැවත වතාවක් ලොන් ට්‍රේඩ් බලන්න පුළුවන්. මෙන්න මේ මුඩින් ලකුණු කරලා තියෙන ලෙවල් වලට. හරිද? ඔයගොල්ලෝ ෆියුචර් ට්‍රේඩ් කරන කට්ටියට තමයි මම කියන්නේ. කැමති නම් එහෙම බලන්න පුළුවන්. very ගොඩක් රිස්ක් හැබැයි ඒක. හරිද? මෙන්න මේ ට්‍රෙන්ඩ් එක පැත්තට ට්‍රේඩ් ගන්න එක තමයි රිස්ක් එක අඩු. එහෙම වුණොත් එimhe මේ ලෙවල් වලින් මාකට් එකේ තියෙන ඒ රිජෙක්ෂන් එකක් පෙන්නනවාද කියලා බලලා ඔයගේ ඇනලයිස් මෙතඩ් එකට අනුව වඩ පුළුවන් සෙල් ට්‍රේඩ් බලන්න. හරිද? ඔන්න ඊයේ අපි කිව්වේ මාකට් එක වැඩ කරලා තියෙනවා. අදත් කියන්නේ අන්න එහෙම තමයි. ගොඩක් දුරට මගේ මතේ නම් මාකට් එක මෙන්න මේ විදිහට වික් එක කැන්ඩල් බොඩි එකකින් ප්ලේ කරන්න තු වික් එකකින් ක්ලෝස් වුණොත් මෙන්න මේ හයි එක මාකට් එක බොහෝ දුරට හෙට ඉඳන් සෙල් වීමේ සම්භාවිතාව ඉතාමත් වැඩි. මොකද ඔයගලන්ට තවත් පෙන්වන්න කාරණාවක් තමයි මේ බලන්න. මෙන්න මෙහෙම බැලුවම ඔයගලන්ට පේනවා හරියට. ඔන්න බලන්න. මේ තියෙන්නේ ඩෙල්ටා වොලියුම්. හරිද? ඩෙල්ටා වොලියුම් බලන්න පුළුවන් ටූල් එකක්. ඉතින් මේව ඉන්ඩිකේට් නෙවෙයි ටූල් විදිහට තමයි මම භාවිත කරන්නේ. මොකද මේකෙන් බයි ප්‍රෙෂර් එක සහ සෙල් ප්‍රෙෂර් එක අතර තියෙන අතිරික්තය මේකෙන් අපිට බලා ගන්න පුළුවන්. වැඩිපුර කැන්ඩල් එක ඇතුලේ ඔයගොල්ලෝ මේ ෆුට්ප්‍රින්ට් ගැන දන්නේ නැත්නම් ඒව ගැන අනිවාර්යයෙන් මම වීඩියෝ ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කැන්ඩල් එක
ඇතුලේ තියෙන buy orders sell orders අතර තියෙන අතිරික්තය. ඒ කියන්නේ buy orders වලින් කියන්නේ වැඩියෙන් තියෙන orders වලින් අඩු කරාම අඩුවේ තියෙන orders එන ඉතුරු ප්‍රමාණය. කියන්නේ buy orders වලින් අපිට sell orders අඩු කරා කියලා. එතකොට එනවනේ අන්නේ අතිරික්තය අඩු හෝ වැඩි විදිහට බලා ගන්න පුළුවන්. ඒක කියන්නේ ඒක ඇතුලේ තියෙන sell orders නම් රතු පාටින් අපිට print වෙනවා. ඒක ඇතුලේ තියෙන වැඩිම buy orders නම් මෙන්න මේ විදිහට buy orders විදිහට කොළ පාටින් අපිට බලා ගන්න පුළුවන්. හරිද? නමුත් දැන් ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ candle එක. මේ මේ අනික එකකින් මේක කොළට පෙන්නන්නේ. අන්න එතන මේ high එක පේනවනේ. දැන් දෙකක් ඉරියල් දෙකකින් වෙදි. මෙන්න මෙතන high එක තමයි මේ ඉරෙන් පෙන්නන්නේ. හරිද? ඒ high එක break කරලා market එක ගිහින් නැහැ. candle එක ගන්න ගිහින් තියෙන්නේ. wick එක විතරයි ගිහින් තියෙන්නේ. මේ delete කරගමු මෙන්න මේක. right. මේ ඔයාලා පේනවනේ. wick එකකින් විතරයි ගිහින් තියෙන්නේ. wick එකකින් විතරයි close කරලා තියෙන්නේ. නමුත් මෙන්න මේ delta වලින් අපිට බලද්දි delta වලින් අපිට පේනවා market එක close කරලා candle කිහිපයක් උඩට ගිහින් තියෙනවා. මම daily chart එක අනිවාර්යෙන් බලන්න. candle කිහිපයක් උඩට ගිහින් තියෙනවා. මේක නමුත් මේ candle එකෙන් පස්සේ market එක එක තැනම තමයි ගිහින් තියෙන්නේ. market එක real market එකට යනවා. නමුත් orders වැඩිපුර තියෙන්නේ. buy කරලා තියෙන සෑහෙ. නමුත් market එක up වෙලා නැහැ. ඉතින් අපිට දැන් කියන්න පුළුවන් හොඳ tool එකක් තමයි මේක. මේ market එකේ buy orders absorption කරලා තියෙනවා. absorption කරගෙන උරාගෙන තියෙනවා. absorption කියන්නේ උරා ගන්නවා. කියන්නේ තමයි සිංහල තේරුම. එනවා absorption එක සිද්ධ වෙලා තියෙනවා මේ market එකේ buy orders ඒගොල්ලෝ absorb කරගෙන තියෙනවා sellers ලා විසින්. ඉතින් එතකොට මෙතන මෙන්න මේ candle කිහිපේ මේ candle කිහිපේම තියෙන්නේ මේ candle කිහිපේම තියෙන්නේ ඉතාමත් මෙන්න මේ කොටසේ තියෙන්නේ sell orders ප්‍රමාණය. මම ඊයේ වීඩියෝ එකත් මම මේ delta volume වලින් ඔයාලට පෙන්නන්නේ නැහැ කියන්නේ බලන්න නැතුව මම ඔයාලට නිකන් දැකලා කිව්වා ලොකු මේ powerful ගතියක් නැහැ මේ market එකේ කියලා. හරිද? ඉතින් ඒ නිසා මේක දිගටම continue වෙන්නේ නැහැ. continue වුණා මේක fake movement එකක් අනිවාර්යෙන් මේක buy එක ගියත් දැන් මේක දවස් කිහිපයක් එක දිගට buy වෙලා තියෙන නිසා පොඩි හරි මේ pull back එකක් එන්න ඕන. මේ pull back එක આવොත් එහෙම ඔයගොල්ලන්ට මෙන්න මේ මම කිව්වා විදිහට මෙන්න මෙතන මේ candle එකේ high එක candle එකකින් close කරලා market එක pull back වුණොත් ඔයගොල්ලන්ට මෙන්න මේ level වලට buy rates බලන්න පුළුවන්. හරිද? නමුත් ඒ risk එකක් තියෙනවා. හරි. දැන් මම කතා කරන්නම් මොකද මම කරන්නේ spot trading. ඒතකොට ලංකාවේ spot trading ගන්න පොඩි පිරිසක් විතරයි. අන්න ඒ වෙනුවෙන් තමයි මම මේ channel එක ඇත්තටම ආරම්භ කරේ. නමුත් මේ සමාජයේ ඉන්නේ තාම සුළුතරයක් නිසා මට channel එක කරගෙන යද්දී ඇත්තටම පෞද්ගලිකව මොටිවේෂන් එකක් එන්නේ නැහැ නේ views යන්නේ නැත්තම් කමෙන්ට් එකක් එන්නේ නැත්තම් නේද? මම බලනවා ඔයාලගෙන් ඉල්ලන්නේ කමෙන්ට් එකක් මේ ලයික් එකක් වීඩියෝ එකට දාන්න. හැබැයි ඇත්තටම මම කමෙන්ට් එකත් ලයික් එකත් බලාපොරොත්තු වෙනවා views එකත් බලාපොරොත්තු වෙයි. එහෙම නැත්තම් මේ YouTube channel එක හම්බ කරගන්නවත් course එක ප්‍රොමෝට් කරන්නවත් කිසිම බලාපොරොත්තු වෙන්නේ මේ කරන්නේ. මම මේ ට්‍රේඩින් කරන්නේ ඉතාමත් මේකට මානසික සුවයක් ඕන. ඒ වගේම මේක ඇත්තටම හරිම බෝරින් අටියුත්තක් තමයි මේ ට්‍රේඩින් කරනවා කියන්නේ. ඉතින් අන්න ඒ දේ නැති කරගන්න සඳහා තමයි මොකද මම දවසම මේ මැෂින් එක මේ මොනිටර්ස් ඉස්සරහින් නිසා ඇත්තටම මට කරන්න බැරි කාරණාවක් නැහැ. ඉතින් ටයිම් එකේ තියෙන නිසා තමයි මම මේක විනෝදයේ විදිහට කරන්නේ. එතන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේක කරන එකයි. ඒක දිගට views ආවන්නේ නැත්තත් ඒ ගැන හිතන්නේ නැතුව ඒ ගැන කිසිම දෙකීමක් නැතුව වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඒකට මම දැන් මේ කරන්නේ ස්පෝට් ට්‍රේඩින් කරන කට්ටියනේ. දැන් එයාලට මම අද කියන්න ඔයාලා මොකද කරන්න ඕන කියලා. ඔයා මුලින්ම ස්පොට් ට්‍රේඩින් වලට කැමති නම් ඔව් කරනවා නම් ඔයා මුලින්ම තීරණය කරන්න ඕන. එයා ස්පොට් ඉන්වෙස්ට්මන්ට් කරනවද? එහෙම නැත්නම් ස්පොට් ට්‍රේඩින් කරනවද කියලා. හරිද? ස්පොට් ඉන්වෙස්ට්මන්ට් සහ ස්පොට් ට්‍රේඩින් කියන්නේ කොටස් දෙකක්. එතකොට ස්පොට් ට්‍රේඩින් කියන්නේ ඔයා සතියක් දවසක් ඇතුළත යම්කිසි ට්‍රේඩ් එකක් අරගෙන ඒ කියන්නේ ඔයා යම්කිසි කොයින් ප්‍රමාණයක් මිලදීගෙන දවස ඇතුළත ඊටම සුළු ලාභයක් ලබාගෙන විකුණනවා. නමුත් ඔයා ඒක විකුණන්නේ ලාභයක් ඇතුව පමණයි. ලාභයක් නැතුව විකුණන්නේ නැහැ. ලාභයක් නැතිලා මාකට් එක ඩ්‍රොප් වුණොත් ඔයා එතනින් ඉඳන් ඔයා ෂෝට් ටර්ම් ඉන්වෙස්ටර් කෙනෙක් බවට පත් වෙන්න ඕන. මේක ඇත්තටම ස්ට්‍රැටජියක් මම භාවිත කරන ඒක මම පොඩ්ඩක් භාවිත කරන දෙයක්. මම ඒක ගැන ඉදිරි වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා. අනිත් කාරණාව තමයි ඔයා ඉන්වෙස්ටර් කෙනෙක් නම් ඉන්වෙස්ට්මන්ට් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයා ෂෝට් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කෙනෙක්ද නැත්නම් ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ද කියලා ඔයා තීරණය කරන්න ඕන. ඉතින් ওই කාරණා අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම ස්පොට් ඉන්වෙස්ට්මන්ට් කරන්න ඕන කට්ටියට කියන්න ඔය හැමදේම කරන්න ඕන මේ වගේ මාකට් එකක රේන්ජ් වෙලා ලොකු සෙල් එකක් එනවා. මේ වරෙන් එනවා. ලොකු සෙල් එකක් එනවා. මේ මාකට් එකේ රේන්ජ් එක ලොකු සෙල් මූවමන්ට් එකක් ආවා. අන්නේ එන මූවමන්ට් එකේ අවසානයේදී ලොකු වික් එකක් ලොකු කැන්ඩල් එකකින් ලොකු වික් එකක් එනවා. දැන් මෙන්න මේ කැන්ඩල් එකේ ඔයාම වීක්ලි chart එක ගත්තොත් මේක ලොකු වික් එකක්. මේ කොටස ලොකු වික් එකක්. ඔන්න ඔයා වීක්ලි chart එකේ අන්නේ වික් එක ක්ලෝස් වෙනවත් එකම ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ ෂෝට් ටර්ම් ප්‍රොෆිට් කරන්න පුළුවන්. ඔයා මාකට් එක උදාහරණයක් විදිහට මෙන්න මේ වික් එකෙන් ඔයා මාකට් එකට එන්ටර් වුණා නම් ෂෝට් ඔයා
අපි තුමු ඩොලර් 100ක් මෙතනින් ඔයා BTC buy කරා නම් බලන්න ට්‍රේඩ් එක ඔයාට 18ක් තියෙනවා නේ ඩොලර් 18ක් ඔය 100ක් දෙනවා ඩොලර් 18ක් ඔයා ඩොලර් 1000 ඔයා ඩොලර් 1000ක් buy කරා නම් ඔයාට ඩොලර් 180ක් ඉතින් ඔය වගේ ඔයාලට ඉතින් ඔපචුනිටි තියෙනවා රිස්ක් එකක් නැතුවම ට්‍රේඩ් කරන්න අනික ඔයා ෂෝට් ටර්ම් ට්‍රේඩින් නම් කරන්නේ ස්පොට් වල BTC Ethereum වගේ මේජර් කරනවා ඕනනම් Solana BNB ඇතුළත් කරගන්න පුළුවන් අන්න ඔය වගේ මේජර් කරන්සි වල විතරයි ඔයා ට්‍රේඩ් කරන්නේ අනිත් එක වඩා අවම ඩොලර් 500ක්වත් තියෙනවා අවම ඩොලර් 500ට වැඩි වෙනවා ඒ නිසා මේක ෂෙයාර් ස්පොට් ඉන්වෙස්ට්මන්ට් කරනවා නම් ඉතින් ඇත්තටම ඔයා ගොඩක් සල්ලි තියෙන කෙනෙක් වෙන්න ඕන ජොබ් එකක් ඔය ඉස්තාවර වෙලා ඉන්න ඕන ඉතින් එහෙම කට්ටිය තමත් අඩුයි ඒ නිසා තමයි ලංකාවේ හැමෝම ඩොලර් 20න් 100න් 50න් පටන් ගන්න අන්තිමට ලොස් වෙලා අන්තිමට ඩොලර් 500ක් විතර අන්තිමට කොහොමද ඉන්වෙස්ට්මන්ට් කරලා තමයි මේකෙන් ඔයගොල්ලෝ එළියට යන්නේ ඒක තමයි ඇත්ත කතාව ඩොලර් 500 නැති කරගෙන තමයි මිනිස්සු මේකෙන් යන්නේ අර එකපාර 500ක් ගෙනල්ලා ඉතාමත් මේ ආරක්ෂාකාරීව අමතර ආදායමක් ලබා ගන්න මිනිස්සු බයයි මොකද ගොඩක් එකපාර ගෙන්න බයයි චුට්ටු ගෙනල්ලා චුට්ටු නැති කරගන්න බය නැහැ මිනිස්සු ඉතින් එකපාර ගෙනල්ලා බය ගන්න නැති කරගෙන යන එක ඉතාමත් තමයි මම හිතන්නේ ඉතින් ඉවරයි නේ ඩොලර් 500ක් ගෙනල්ලා දුන්නොත් ආයෙ ඉන්නේ නැහැ කවුරුත් හැබැයි අර ඩොලර් 20ක් ඩොලර් 30ක් නැති වෙනවා කියන එක මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ ඒක තමයි ප්‍රශ්නේ ඉතින් මාකට් එකේ වෙන්න පුළුවන් දේවල් කියලා මම දැන් කිව්වා ඉතින් මාකට් එකේ තව සෙල් එකක් තමයි ඉන්න තියෙන්නේ මේ සෙල් එක අපි හැමෝම එක්ස්පෙක්ට් කරන සෙල් එකක් ගොඩක් සෝෂල් මීඩියා වල මම දකිනවා අන්න ඒ නිසා මාකට් එකේ පොඩි රිස්ක් එකක් තියෙනවා මෙන්න මේ උඩ ලෙවල් වලට ඇවිල්ලා මාකට් එක ඔයාලට එන්න පුළුවන් එහෙනම් ලොකඩක් ට්‍රේඩර්ස්ලා ලොස් වෙනවා ඔව් මේ හරිය තමයි වික්ටර් චාර්ට් එකෙන් බලුවා ඔව් මෙන්න මේ හරියට මාකට් එක ඇවිල්ලා යන්න පුළුවන් එහෙනම් ගොඩක් ට්‍රේඩර්ස්ලා ලොස් වෙනවා මෙන්න මේ කැන්ඩල් එක උඩ වික් එකක් ගැහුවොත් එහෙම ආයි ඉතින් හොඳ ලොස් එකක් කරනවා බිලියන ගානක ඒ නිසා ඒක ගැන අවධානයෙන් ඉන්න හොඳට ට්‍රේඩින් කරන්න හොඳට ට්‍රේඩින් කරන්න කියන්නේ ඉතින් මේ කල්පනාවේ ට්‍රේඩින් කරන්න මේ ඉතින් ඔය ගැන තමයි ඔයගොල්ලෝ කියන්නේ මගේ channel එකට එකතු වෙලා ඉන්න subscribe කරන්න මගේ telegram channel එකට join වෙන්න මගේ tiktok channel එකක් තියෙනවා ඔයාලා follow කරන්න පුළුවන් හැමදාම මම ඔයගොල්ලන්ට update දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයා කරන දේ ගැන පොඩක් ආයෙ හිතලා බලන්න හරියද ඒක කරන්නේ දැනගෙනද කරන්නේ කියලා ලංකාවේ කවුරුත් හොඳටම හම්බ කරන්නේ මෙන්න මේ course කරන කට්ටිය තමයි නැතුව personal තනියෙන් trade කරන කට්ටිය නෙමෙයි හරිද ඉතින් සුදවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝම පරිස්සමෙන් තමන්ගේ සල්ලි ආරක්ෂා කරගෙන අනිතරත් උදව් කරගෙන කාලයකට ගන්න කියලා මම ඉල්ලා සිටිනවා ස්තුතියි